හෙයා ස්ටයිල් එක ගත්තොත් මේඩ්ස්ලාගේ ස්පයිරල් එකක් කරලා තිනවා. ලොකු හෙයා ස්ටයිල් එකක් කරන්න ඕනේ මේඩ්ස්ලාට ෆ්ලවර් ගර්ල්ස්ලාට. මොකද බ්‍රයිඩ් හරිම ලස්සන චාම් විදිහට තමයි ඇඳලා හිටියේ. මේඩ්ස්ලාට ගොඩක් මේ ලොකු හෙයා ස්ටයිල්ස් දැම්මුත් ඒක හොඳ නෑ. ඒ නිසා මම ලස්සන ස්පයිරල් එකක් කරා. හිස සැරසිල්ලත් ඒ වගේමයි. සම්පූර්ණ වෙඩින් එක බැලුවොත් වර්ණ ගැලපීමයි ඇඳුම් නිර්මාණයයි ජුවලරි ඔක්කොම ගලපලා ලස්සනට මම කරලා තියෙනවා මේ වෙඩින් එක. तुमको पाया है तो जैसे खोया हूँ कहना चाहूँ भी तो तुमसे क्या कहूँ तुमको पाया है तो जैसे खोया हूँ कहना चाहूँ भी तो तुमसे क्या कहूँ किसी ज़बान में भी वो लफ्ज़ ही नहीं कि जिनमें तुम हो क्या तुम्हें बता सकूँ मैं अगर कहूँ तुम सा हंसी कायनात में नहीं है कहीं तारीफ ये भी तो सच है कुछ भी नहीं. අපේ හෝම් කමින් එක තිබ්බේ දවස් 3කට පස්සේ. ඒකෙදි ඉන්දියන් ස්ටයිල් එකේ සාරි එකක් තමයි මඩු ඇන්දේ. මම කුර්තා එක මනෝරි තමයි ඩ්‍රෙසින් එක කරේ මඩුගේ. මේ සාරි එක ගන්න මොන විදිය සාරි එකද ගන්න ඕනේ කියන එක මොන ඩිසයින් එකේදී මොන කලර් එකකින්ද ගන්න ඕනේ කියන එක චූස් කරන්න උගක් මනෝරි උපදෙස් දුන්නා. ඒකම ඩිස්කවුන්ට්ස් වලට ගන්න උගක් උදව් කරා මනෝරි ඒ සාරි එක. आओ सुनाओ प्यार की एक कहानी एक था लड़का एक थी लड़की दीवानी वो भी हंसने लगी थी ये भी हंसने लगा था दोनों समझे नहीं थे वो जो होने लगा था. අපේ මේ වෙඩින් එක සාර්ථක කරගන්න අපිට උගක් උදව් දුන්නා එක කට්ටිය. විශේෂයෙන් ගෝඩ්ගේ උදව්වට අමතරව අපි අපේ පවුලේ දෙන්නගේම පවුලේ කට්ටිය උගක් උදව් කරා. ඒකම මගේ යාළුවෝ මගේ අඳුරන උගක් කට්ටිය මේ වෙඩින් එකට උදව් කරා. ඒ ඔක්කොමලට බොහොම ස්තුතියි. आओ सुनाओ प्यार की एक कहानी एक था लड़का एक थी लड़की दीवानी वो भी हंसने लगी थी ये भी हंसने लगा था दोनों समझे नहीं थे वो जो होने लगा था. සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ. ඒ නම ආදරේ. ඒ ආදරේ මල්ඵල ගැන්වෙන දිනය ඔබගේ විවාහය. අපි විවාහ තුලින් ඔබට අවබෝධ කරගත යුතු බොහෝ දේ ගෙනාවා. ඉතින් අද දවසට ඔබේ නිවසින් සමුවර්ගෙන යන්නටයි අපගේ මේ සූදානම. ලබන සතියේ ඔබව හමු වෙනකම් ඔබ සැමට වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා. You took my heart away.